බන්ධනාගාර සිද්ධිය. ඔබතුමාලා බලයට ආවම ජනාධිපති සමාව දුන්න ඔබතුමාලගේ පාක්ෂිකයෙක්ට. ඒක වහගන්න මොකද කරේ? හිටපු කොමසාරිස් අස්කරා. රිමාන්ඩ් වුණා. රක්ෂිත බන්ධනාගාරගත වුණා. ඊට පස්සේ මානව හිමිකම් එකේ නිර්දේශය දීලා තියෙනවා බඳව ගන්න කියලා. හැබැයි අද වෙනකන් කරු නියෝජක කතානායකතුමනි විනිශ්චයකාරවරුන්ගේ කාලේ දික් කරන්න උනන්දුව තියෙන ආණ්ඩුවට මේ අධිකරණ පද්ධතියේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න විසඳන්න උවමනාවක් නැහැ. දැන් බන්ධනාගාර සිද්ධිය. බන්ධනාගාර සිද්ධිය පටන් ගත්තා කියලා කියන්නේ ඩෙන්ගු සම්බන්ධයෙන්. බන්ධනාගාරේ බෙහෙත් තියෙන විදියක් නැහැ කරු නියෝජක කතානායකතුමනි ගමේ ස්පිරිතාලෙත් බෙහෙත් නැහැ. ඒ කාලේ නම් මේ අය උඩ පැනලා බෙහෙත් ගැන කතා කරේ. අද සද්දයක් නෑ ඔබතුමාත් වෛද්‍යවරයෙක්. ඔබතුමා දන්නවා. බෙහෙත් නෑ. හැබැයි ඒ පටන් ගත්ත සිද්ධිය සම්බන්ධයෙන් කරු නියෝජක කතානායකතුමනි ආණ්ඩුව ක්‍රියාත්මක වුණා නම් වෙලාවට මේක යම් පාලනයකට ගේන්න තිබ්බා. හැබැයි ක්‍රියාත්මක වුණේ නෑ. රාත්‍රියේ ගත වෙන්න දුන්නා. පහුවදා උදේ අර සුපුරුදු තගරිය දාන්න ගියා. ආයෙත් ආරවුලක් ඇති වුණා. අවසානයේ 27 දෙනෙක් නිලධාරි 7 දෙනෙක් ඇතුළු 27 දෙනෙක්ගේ ජීවිත නැති වුණා. දැන් මට මතකයි ඔබතුමාලගේ ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ ඉඳන් පහුගිය ආණ්ඩුවම සිද්ධිය සම්බන්ධයෙන් ආව කතා කරපු විදිය. ආණ්ඩුව සම්පූර්ණ වක්කීම් බාරගත යුතුයි කියලා තමයි ඔබේ ජනාධිපතිවරයා කිව්වේ. එදා එහෙම වුණා. හැබැයි ඔහොම සිද්ධියක් 2020 වුණාම කමිටු අමාත්‍යවරයා අයින් වෙලා අලුත් රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් වෙලා කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ නිර්දේශාව කරන නියෝජක කතානායකතුමනි. මේ 10000ක් 11000ක් දාන්න පුළුවන් බන්ධනාගාර පද්ධතිය ඇතුලේ ඔබතුමාලගේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා 40000ක් 45000ක් කියලා දැම්මම ඒකේ සමාජ ප්‍රශ්නයක් ඇති නැති වෙනවා. ඒ සමාජ ප්‍රශ්නය පස්සේ අරගලයක් වඩපත් වෙයි. ඒක තමයි දැන් උනේ මේ මීගමුවේ. 10000යි 12000යි කැපැසිටි එක. 40000ක් 45000ක් කියලා රිමාන්ඩ් කරන් ඉන්නවා. ඒකට පහුගිය ආණ්ඩුවෙන් හදපු නීතියට බයිනවා. රස පරීක්ෂක අඩු ගාණෙන් ඔබතුමාලා බලයට ඇවිල්ලා දැන් අවුරුදු 2කට ළඟයි. මේ රස පරීක්ෂණ වාර්තා ටික කඩිනම් කරන්න ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? 45000ක් රිමාන්ඩ් කරගන්න ඕන බන්ධනාගාර නිලධාරීන් බඳව ගන්න ඔබතුමාලා ගත්ත වැඩ පිළිවෙල මොකක්ද? අවසානයේ අහිංසක නිලධාරී 7 දෙනෙක් නිකන් ඝාතනය වෙනවා. ඇයි? ඒ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ටික දෙන්නේ නැත්තම්. ඔබතුමාලා බලයට ආවම ජනාධිපති සමාව දුන්න ඔබතුමාලාගේ පාක්ෂිකයෙක්ට. ඒක වහගන්න මොකද්ද කරේ? හිටපු කොමසාරිස් අස්කරා. රිමාන්ඩ් වුණා. රක්ෂිත බන්ධනාගාරගත වුණා. ඊට පස්සේ මානව හිමිකම් එකේ නිර්දේශය දීලා තියෙනවා බඳව ගන්න කියලා. හැබැයි අද වෙනකන් කරු නියෝජක කතානායකතුමනි ඔබතුමාලා ඔහු බඳව ගැනීම එක කෙසේ වෙතත් ඒක ඔබේ දේශපාලන තීන්දුවක් වෙන්න පුළුවන් නේ. හැබැයි නිශ්චිත වශයෙන් කොමසාරිස්වරේ පත් කරන ඔබතුමාලා කටයුතු කරේ නැහැ. ආණ්ඩුව කටයුතු කරුවේ නැහැ. ඒක න ආණ්ඩුව හොයලා බැලුවේ නැහැ. ආණ්ඩුව කටයුතු කරුවේ නැහැ. මානව හිමිකම් වලින් ඔහු නඩුව ජයග්‍රහණය කළ තියෙද්දි ඔහු පැත්තක තියන්න අඩු ගන්න වෙන කෙනෙක් හරි ඔබතුමාලා ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. අවසානයේ මොකද්ද වෙන්නේ? අවසානයේ මේක පුපුරන තැනකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අද අහිංසක නිලධාරි 7 දෙනෙක් 25 දෙනෙක් සම්පූර්ණ හිරකරුවන් ඝාතනය වෙලා 100ක් 150ක් විතර ස්පිරිතාලේ. හැබැයි ආණ්ඩුව මේකට මුහුණ දෙන්නේ කොහොමද? ඇමතිවරයා කියනවා සමාජ මාධ්‍ය දැක්කේ නැද්ද? මරුනේ. මේ හරිෂෝක්. හොඳ නීතිච්ච මාධ්‍යෙක්. සමාජ මාධ්‍ය බලලා එයාත් කතා කරන සමාජ මාධ්‍ය දිහා බලලා